මෙවදාසන අපේ අවධානය වැඩිපුර යාත්නාවට ගෙනියන්නටයි යන්නේ. අපි දැක්කා අපේ බෙතනි ජාලය තුළ දෙමළ ඉංග්‍රීසි සිංහල එකේ ඉන්නව අපේ ප්‍රධාන පූජකවරු තුන්දෙනා ඔබ දැක්කා. එක්කම් යුද කට්ටලයක් දාගෙන නේ ලස්සනයි නේ සිස්ටර්. ගිය සතියේ අපේ දේශනා කරපු දරුවෝ ටිකක් අපිට මතක් කරනවා සභාව ඇවිල්ලා කවුද? මනාලියක් කියන එක. ඒ වගේම සභාව ඇවිල්ලා මනාලියක් පමණක් නොවේ. සභාව කවුද? යුද්ධ කරන්නට ඕන සෙනගක්. සභාවේ ප්‍රධාන තේමාව තමයි එක්ලීසියාව කියන්නේ ආණ්ඩු කරන්නට, රජ කරන්නට, බලපෑමක් ඇති කරන්නට, ආණ්ඩු කරන්නට, රජ කරන්නට, පොළවේ බලපෑමක් ඇති කරන්නට. ඉතින් සභාව මනමාලි තමයි. නමුත් මේ මනමාලි යුද්ධ කරන්නට ඕන මනමාලියක්. එයාගේ යුද්ධය ඇවිල්ලා එයා වෙනුවෙන් නොවෙයි. එයා නියෝජනය කරන්නා වූ මනමාලයාගේ සිහින සැබෑ කරන්නටයි. ආගමික සංස්කෘතිය තුළ අපිට පල්ලියක් කියලා කියනකොට අපිට හිතෙන්නේ යාත්‍නාව නමස්කාරය ටික විතරයි. නමුත් මේ පුංචි වීඩියෝ එක හරි අපි නුවන්ට අපි ස්තුති කරනවා. ගොඩක් මහන්සිලා හදලා තියෙනවා. හැදුවේ ඔබට පුංචි පණිවිඩයක් දෙන්න. මොකද්ද පණිවිඩය? සභාව ක්‍රිස්තුස් වහන්සේගේ කාරණාවල් ඉෂ්ට කරන්නට නම් සොල්දාදුවක් සෙබලියක් ගේ මනසක් ආකල්පයක් එන්නට ඕනේ. අපි සටන් කරන්නට ඕනේ. අපේ බ්‍රදර් කමල් සිරිල වගේනේ ලංකාවේ ඉස්සර තිබුණා අපේ යුද්ධවලට ගිහිල්ලා නේ. අවුරුදු කීයක් හිටියද ආමි එකේ? 22ක් යුද්ධ කරලා තුවාල වෙලා හිටපු අපේ බ්‍රදර් සුනිල් හිටියා. බ්‍රදර් සුනිල් කොච්චර කාලද ආමි එකේ? 40 years අවුරුදු 40ක් හිටියා. යුද්ධයට ගිය ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් දෙයක් තමයි ඔහුගේ පරමාර්ථයකට සතුරෙක් හිටියා. ඉතින් ඒ වගේ තමයි සභාවත්. විශේෂ මේ වගේ යුගයක මුළු ලෝකයේම කැළඹිලා ඉන්න යුගයක අපි කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? ඉතින් බයිබලයේ අදහසක් ගෙනල්ලා අපි වැඩිපුර යාත්‍නාවට යොමු කරන්නටයි යන්නේ. නමුත් ඊට පෙර මම හිතනවා මේ සිකුරාදා සෙනසුරාදා 50න් ඉහළ නේ කීයද 50න් ඉහළ කට්ටිය පොඩ්ඩක් අත උස්සලා පෙන්නනවා. 50න් ඉහළ නම් amen very good 50න් ඉහළ නම් right nice. ඔතන ඔබ 50න් ඉහළ නම් අපි ඔබගෙන් ඉල්ලීමක් කරනවා. මේ තාම රෙජිස්ටර් වෙලා නැතිනම් මේ සිකුරාදා සෙනසුරාදා මේක කදවුරක් හැටියට යන්න එපා. මේක යන්නේ තමාව සන්නද්ධ කරන්නට, යුද්ධ කරන්නට, තමාගේ පවුලට පරම්පරාවට ආශිර්වාදයක් ගෙන දෙන්න ඔබ යන්නේ. සහ ගෙදරින් එළියේ දවසක් ඉන්නේ එකෙත් පුංචි ජොලියක් තියෙනවා. දැන් මේක තනිය නෙමෙයිනේ නේ. දැන් ප්‍රොෆෙට් ආනන්ද දවස් කීයක් හිටියද ගිය සතියේ ගෙදරින් එළියේ? 2ක්. ගිය සතියේ ප්‍රොෆෙට් ආනන්ද දවස් 2ක් හිටියා. අපේ තිබ්බ කොන්ෆරන්ස් එකක් පාස්ටර්ස්ලා බොහොමයක් එක්ක. නමුත් ඒකේ කොච්චර හොඳ දේවල් වුණාද? අලුත් මිත්‍රකම් ඇති වුණා. ඉතින් මම ඔබගෙනුත් ඉල්ලීමක් කරනවා. රෙජිස්ටර් වෙලා නැති හැම කෙනෙක්ම රෙජිස්ටර් වෙන්න. මම හිතන්නේ තව 20කට විතර තමයි අවස්ථාව තියෙන්නේ. ඔබ ඒකට සහභාගී වෙලා යන්න මේකට. අයියෝ මං කැමති නැහැ යන්න.
ඔබේ කැමැත්ත කරන්නේ නැතුව මේකට ඇතුල් වෙන්න. ඇතුල් වුණොත් ඔබේ ජීවිතයට හොඳ දෙයක් වෙන්නට යනවා. 27 28 සම්පූර්ණ මුදල රුපියල් 5000යිලු. ඉතින් 5000 කියන්නේ පෙට්‍රල් ලීටර් දැන් 12ක් ගන්නත් බෑ 5000කට. ඒ නිසා පෙට්‍රල් ගහනවට වඩා හොඳයි එතනට ගිහිල්ලා ඒක භුක්ති විඳින්න පුළුවන් දවස් කීපයක් වේ. ඒ නිසා ඉල්ලීමක් කරනවා. රෙජිස්ටර් වෙලා නැතිනම් අදම රෙජිස්ටර් වෙලා මේකට යන්ට එන සතියේ ඉරිද එන විට ඔබ සාක්ෂි බොහෝමයක් අරගෙන එන්ටත් යනවා. ඉතින් 50ට උඩ කට්ටිය රෙජිස්ටර් වෙලා නැත්නම් බ්‍රදර් බෙනට් රෙජිස්ටර් වෙලා දින්නේ. very good. සිස්ටර් අනෝම නැහැ. ඔයාගේ නෝනම අරන් යන්න ඕනේ. තනිය කාමරයකුත් දෙනවලු. එමෙන් ඒ නිසා ඔයගොල්ලෝ යන්න ඕනේ. එමෙන් රෙජිස්ටර් වෙලා යන්න ඕගලන්. එමෙන් ඉතින් රෙජිස්ටර් වෙලා නැති කට්ටිය යන්න. ඒක හොඳ දෙයක්. 50ට උඩ හැම කෙනෙක්ම. එමෙන් පාසර් ජෝඩ්. ඔව්. හොඳ කාලයක් ගත කරන්නට පුළුවන්. මිත්‍රකම් ඇති කර ගන්නට පුළුවන්. සිකුරාදා දවසේ අපිත් එනවා එතනට ඔබත් එක්ක දෙවියන් වහන්සේගේ වචනය ගේන්ට දේව අභිමුඛත්වයේ ගේන්ට හොඳ කාලයක් ගත කරන්නට. ඒ කියන්නේ මේ ඉරිදට වෙන්න ඇති බොහෝ දේවල් ඒ කදවුරේ වෙන්න යනවා. එහෙම තමයි සාමාන්‍ය සිස්ටම් එක. ඒක එනිසා අපි ඉල්ලීම එකයි. තමාට රෙජිස්ටර් වෙලා නැතිනම් රෙජිස්ටර් වෙන්න. එමෙන් ඔබ වාඩි වෙලා ඉන්න වෙලාවෙම Jonah boy just sing for me how great is ඒ කියන්නේ ඒ ගීතකාව how great is our God. Thank you. උතු දෙවිඳු ගායමි උතු දෙවිඳු නාමදිමුතු Amen. උසසු දෙවිඳු උතු දෙවිඳු ගායමි උතු දෙවිඳු නාමදිමුතු උසසු දෙවිඳු. Amen. Your name. Etum namaya usasya. Amen. Passa sumla banta se. Masit gaya usasu. Devidu. Yes, Lord, your name is above all names. Etum namaya usasya. Passa sumla banta se. Masit gaya usasu. Amen. Then of Avadula in the star and worship team, make a lift up your voices and the advanced is to take care of music network come. Just the keyboard come. Shakaraba Santala Maria Tarababa Pray. Bayata Karinabe Saskaran Ribandala Basoko Korika Barianta Rabashodia Rababa Rababa Tarabasoko Korika Rababa. Jesus, we bless you. Shibiri andala basu, rakati andala basu, duriya baba. La rakaso kokori kabari antara baba barandala ba, shibarandala basu, duriya baba. We bless you, God. Ratate meso kokori arababa. Thank you, Lord. Stuti. Shikariantarabasoko korabababababa. Balavati. Bename balavantai. Russian Sabeba. Thank you, Jesus. Amen.
යාඥා කිරීම සහ බෙහෙත් ගන්න එක අතර තියෙන ප්‍රධාන වෙනසක් තමයි බෙහෙත් ගන්නකොට අපි ගන්නේ ඇයි ડોක්ටර්? හොද වෙන්න. යාඥා කරනකොටත් හොද වෙන්න. උත්තරයක් අපි හොයන. නමුත් බෙහෙත් ගන්නකොට යාඥා කරන අතර තියෙන ප්‍රධාන වෙනස බෙහෙත් ගන්නේ අසනීප වෙනකොට. දැන් මේක අල්ල ගන්න ඕනේ යාඥාව ගොඩක් කට්ටිය කරන්නේ අමාරුව වැටෙනකොට. යාඥාව අමාරුවේ වැටෙනකොට කරන දෙයක් පමණක් නොවේ. යාඥා කරන්න ඕනේ අමාරුවේ නොවැටෙන්න. ඉතින් බෙහෙත් තුල යාඥාව අතර ප්‍රධාන වෙනස මේකයි. බෙහෙත් ගන්නේ අමාරුවේ වැටුනම. බෙහෙත් වලින් විසඳුමක් ලැබෙනවා. නමුත් යාඥා කරන්නේ අමාරුවේ වැටෙනකොට නෙමෙයි. යාඥාව නිතරම නොකඩවාම කළ යුතු දෙයක්. ඒ නිසා තමයි මේ බ්‍රහස්පතින්දත් අපි සහභාගී වෙන්න ඕනේ. නගරේ යාඥාවේ අල්තාරයක් ගොඩ නගන එක. සිකුරාදා අපි පණහැන් ඉහළ සෙනග යන ස්ථානට අපි යන්න ඕනේ. ඇයි? මේ දේවල් කරන්නා වූ පිණිස. යාඥාව හරිම බලවත්. යාඥාවෙන් දේවල් සිද්ධ වෙන්නේ නැතිනම් කවදාක්වත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ අපිට යාඥා කරන්න කියන්නේ නැහැ. පළක් නැති දේවල් කරන්නට බයිබලේ අපිට කියලා නැහැ. ඵලයක් ගේන්න පුළුවන් දේවල් කරන්නට බයිබලේ අපිට කියා තිබෙනවා, මඟ පෙන්වලා තිබෙනවා, අණ කරලා තිබෙනවා. එහෙනම් පළක් ඇති දේවල් බයිබලේ කියා තිබෙන නිසා ඒවා කිරීම මගෙත් ඔබෙත් වගකීමයි. කතාවක් හිටිය මේ දරුවන් තුන්දෙනාට එක්තරා කට්ටියක් කන්දක් තරණය කරන්නට යනකොට ඒගොල්ලන්ට අනුශාසනා දුන්නා වූ වැඩිමහල්ලා මේම කිව්වලු, වර්ණජිත් ඔය කන්ද නගින්න යනකොට දවස් 7ක් යනවා. කෑම ගේන්න ඕනේ දවස් 7කට. නමුත් බර ඒ වගේ එන්න එපා. මොකද බර ඒ වගේ නාවොත් මේ බෑග් එක නිසා ඔබට කන්ද නගින්න බැරුවේ. වර්ණජිත් ගෙදර ගිහිල්ලා ගායනිටයි ළමයිට කිව්වලු, පාස්ටර් කිව්වා දවස් 7කට එන්න කන්ද නගින්න. නමුත් පාස්ටර් කියනවා මේ දවස් 7ට කෑමත් ගේන්න, නමුත් බර ඒව ගේන්න එපා. පාස්ටර්ට 50 නිසා පාස්ටර්ට ඔක උස්සන්න බැරි වුණාට මම කොල්ල වගේ නිසා මට පුළුවන්. ඒ නිසා ගෑණි කෑම දාන්න දවස් 7කට. දැන් බෑග් එකේ බර වැඩි. දැන් මොකද කරන්නේ? ආව කන්ද නගින්න. කො බෑග් එක තුස්සගෙන සිංහයා වගේ ආවද? ඇවිල්ලා අපි පටන් ගත්ත ප්‍රොෆට් නගින්න. දවසේ ඉවරෙන්න ඉස්සෙල්ලා වර්ණජිත් කියනවා, මොකද කියන්නේ? මට නම් මේක ඇති දැන්. ඇයි නගින්න බැරි? මොකද හේතුව? මොකද හේතුව? බර වැඩි හින්දලු. බර වැඩි හින්ද නෙමෙයි. මොකද දන්නවද? ඇයි නගින්න බැරි වුනේ? මොකද හේතුව? මොකද හේතුව? very good. නගින්න බැරි වුනේ බර වැඩි හින්ද නෙමෙයි, අකීකරු කම නිසා. මෙතන සමහරක් කට්ටිය ඔබගේ ජීවිතේ බර වැඩි වෙලා තිබෙන්නේ අකීකරු කම නිසා. අකීකරු කම ජීවිතේට බරක් එක්කව කරනවා. ඊට පස්සේ අපි බරට බනිනවා. බරට බනින්න එපා. අකීකරු කමයි ප්‍රශ්නේ. අකීකරු කම ජීවිතේට බරක් එක්කව කරනවා. ඒ බර ජීවිතේට හරි බාධකයක් වෙනවා. ඒ නිසාද මේ ගමන යන්න බැරි වෙලා තිබෙනවා. අකීකරු කමේ භයානකකම ඒකයි. අකීකරු කම ඇදහිල්ල නැමැති ගමනට විශාල බරක් වෙනවා. අකීකරු කම. යාඥා නොකරන එක
මොකක්ද? අකීකරුකමක්. ඒ නිසා ජීවිතයට විශාල බරක් ඇවිල්ලා දැන්. දැන් මේ බර එක්ක ගමන් කරන්න බෑ දැන්. උත්තර හොයනවා. නමුත් අකීකරු කම නිසා. නමුත් මේ වගේ උදෑසනක සුදාත්මයන් වහන්සේ මටත් ඔබටත් උදව් කරන්නට යනවා. අපි හිටපු සම්මේලනයේ ප්‍රොෆට්යි මමයි අපේ පාස්ටර් පෝල් හිටියා. ඒ සම්මේලනයේ ප්‍රධානම දේ තමයි ඒකේ දේශනා කරපු ප්‍රධාන කෙනෙක් යාඥාව ගැන. යාඥාව මිනිස්සේ. දැන් ලොකු පණිවිඩ නැහැ. ඒ කියන්නේ ප්‍රොෆට්ගේ යාඥා කාලයට ආවනම් මම හිතනවා මේක අහගෙන හිටියොත් ඒගොල්ලෝ ඊට වඩා දේවල් අපිට දැනගන්න පුළුවන්. නමුත් මම ඒකට ගියේ ලොකු දේවල් ඉගෙන ගන්න නෙමෙයි. මම ගියේ එස්තන්ට ඇවිල්ලා හිටියේ යාඥාවේ මිනිස්සෙක්. ආමෙන්. යාඥාව ගැන උගන්වන මිනිස්සෙක් නෙවෙයි. මොන මිනිස්සෙක්ද? යාඥාවේ මිනිස්සෙක්. යාඥාවේ මිනිස්සයා ඔක්කොම කරලා මම අන්තිම දවසේ එතනින් එන්න යනකොට එක්කෙනෙක් ෆොටෝ එකකුත් ගහලා තිනවා. මම ඒ දෙවියන් වහන්සේගේ මිනිස්සයා ළඟ පාස්ටර් ජූඩ් මම දන ගැහුවා. දන ගැහුවම එයා මට සලකනවා. එයා මට අවුරුදු 80කට ලඟ වෙන. එයා මට සලකන්නේ ලංකාවේ අමුතුම කෙනෙක් හැටියට. එයාගේ ඇස් දෙක ලොකු වුණා. අයියෝ මන් ළඟ දන ගහන්නේ. මම කිව්වා ප්ලීස් pray for me. pray for me. මම කිව්වා pray for මේ කාරණාව ගැන විතරක් මට යාඥා කරන්න. මොකක් ගැනද? ඔබ තුල තිබෙන යාඥාවේ ආත්මය මට එන පිණිස. අල්ලගන්න මම කියන දේ. ඔබ තුල තිබෙන යාඥාවේ ස්පිරිට් එක මටත් ඕනේ. ඔබ යාඥාවේ මිනිස්සෙක්. ඔබ දේශයන්ට බරක් ඇති මිනිස්සෙක්. ඒ ස්පිරිට් එක මට එන පිණිස ප්‍රේ කරන්න. මේ උදෑසන අපේ යාඥාවෙන් එක කොටසක් ඔය කොටස වෙන්න පුළුවන්. ස්වාමිනී මාව යාඥාවේ මිනිස්සෙක් කරන්න. යාඥාවට බර ඇති කෙනෙක් කරන්න. යාඥාවට හිත ඇති කෙනෙක් කරන්න. සමහර කට්ටියට යාඥාව කියනකොට බෙහෙත් තමයි මතක් වෙන්නේ. බෙහෙත් ගන්න කැමතිද කවුරුත්? මම නම් බෙහෙත් වල කොහෙත්ම කැමතියි. සමහර කට්ටියට යාඥාවයි බෙහෙතුයි එක වගේ. බෙහෙත් තිත්ත වගේ තමයි සමහර කට්ටියට යාඥාවත් තිත්තයි. යාඥා රැස්වීමකට එන්න කියලා නැති කියන දැන් බ්‍රහස්පතින්දා. දැන් මම කියන දේ ඇත්තද බොරුද කියලා බලා ගන්න පුළුවන් බ්‍රහස්පතින්දා. බලන්නකෝ. බ්‍රහස්පතින්දා උදෑසන 9 මාට 9ට ඉඳලා 11 වෙනකම්. ඒ වගේම වැඩ කරන කට්ටිය නිසා 6 මාරේ ඉඳලා 8 මාර වෙනකම්. යාඥාව බෙහෙත් වගේ තමයි කට්ටිය. අමාරුයි. බ්‍රහස්පතින්දා කී දෙනෙක් එයිද බලමුකෝ. සිකුරාදා සෙනසුරාදා 50 මුඩ කට්ටිය. යන්න. මේවා බෙහෙත් නෙවෙයි ආමෙන්. මේ හොද දෙයක්. ඒ නිසා ඔබ අල්ල ගන්න ඕන දේ තමයි මේක. පස්සේ ඇයි අපි යාඥා කරන්න ඕනේ? පුංචි අදහස් කීපයක් දෙමු right. ඊට පස්සේ sing that අර යාඥාව ගැන ගීතිකාවක් තියෙන. we want to sing that ගීතිකාව right. ඇයි අපි යාඥා කරන දේවල් කීපයක් එකක් තමයි prayer brings යාඥාව ගෙනෙන්නා වූ දේවල් කීපයක් ඔබට මතක් කරන්නටයි මම මේ උත්සාහ දරන්නේ. යාඥාව බයිබලයට අනුකූලව මඟ පෙන්වීම ගේනවා. බයිබලයට අනුකූලව යාඥාව මඟ පෙන්වීමක් ගේනවා. හැම දවසම අපිට මඟ පෙන්වීම අවශ්‍යයි. යාඥාව අපිට අපේ විශ්වාසය රොෂෙල් දුව මොකද කරන්නේ? අපේ විශ්වාසය වැඩි වෙනවා. යාඥා කරන මිනිස්සුගේ ජීවිතේ එක ස්වභාවයක් තමයි ඔවුන් එහෙට මෙහෙට හෙළවෙන සෙනගක් නෙමෙයි. ඇයි ශිරන්සන්? යාඥාව නිසා විශ්වාසය වැඩි වෙනවා. ඔයා ඒකේ අත්දැකනේ. මේ දවස් ටිකේ අත්දකින්නවා. යාඥාව නිසා
කොච්චර හාස්කම වගේ ජීවිතේ වෙනවද? ඊළඟ සතිය අපි ටෙස්ටමනි එක කියමු right? යාඥාව නිසා. යාඥාව මිනිස්සෙගේ ජීවිතේ ශක්තියක් වැඩි කරනවා. යාඥා කරන මිනිස්සු ශක්තිමත් මිනිස්සු. අහගන්න මං කියන දේ යාඥා කරන මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ කිව්වේ නැහනේ. නමුත් යාඥා කරන මිනිස්සු ශක්තිමත් මිනිස්සු. ප්‍රශ්න එනකොට හැලෙන්නේ, වැටෙන්නේ, කැඩෙන්නේ දුර්වල මිනිස්සු. නමුත් යාඥා කරනකොට ශක්තියක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි යාඥා කරන මිනිස්සුන් තුළ සමාදානය තිබෙනවා. The people of peace, සාමයේ මිනිස්සු. ඔවුන් ලේසියෙන් කැළඹෙන්නේ නැහැ. කවුරු හරි ඔවුන්වනේ අර අවසන්න මොකක් හරි කරත් ඔවුන් ඇවිස්සෙන්නේ නැහැ. ඇයි? යාඥාවේ මිනිස්සු නිසා. සමහරක් නෝනලා අපිට කියනවා පාස්ටර් මම ලස්සනට හිටියා මාත් මාව ඇවිස්සුවා. සමහරක් ඒව වෙනවා. ඔබ දුර්වල වෙච්ච නිසා අවසනකොට ඔබ ඇවිස්සුණා. අවසපු එක ගැන දොස් කියන්න එපා. අනිත් දේ ගැන ගණන් දීමක් ගන්න. මට වැරදුනා. මං දුර්වල නිසා. යාඥාවේ තව වැදගත් කාරණා කීපයක් තමයි යාඥාවෙන් තව දේවල් බයිබලයේ කියනවා මෙවැනි දේවල් සිද්ධ වෙනවා. prayer brings change. යාඥාව වෙනස් වීම ඇති කරනවලු. it changes atmospheres. වාතාවරණයන් වෙනස් කරනවා. යාඥා කරන්න ඕනේ මේ වගේ යුගයක. අපි ජීවත් වෙලා ඉන්නා වූ ලෝකේ වාතාවරණයන් වෙනස් වෙන්නට ඕනේ. යාඥා කරන විට වාතාවරණයන් වෙනස් වෙනවා. තත්වයන් වෙනස් වෙනවා. මිනිසුන් එමෙන් රොෂෙල් වෙනස් වෙනවා. යාඥාවට බලය තිබෙනවා වෙනස් වීම ගෙනෙන්න. ඒ නිසායි අපි යාඥා කරන්නට ඕනේ. අපි යාඥා කරන්නේ විශාල බලාපොරොත්තු එක්ක. දෙවියන් වහන්සේ මේ දේවල් කරන්නට යන තව අදහසක් ඒකට එක්කව කරමු. ඇයි අපි යාඥා කරන්නට ඕනේ? prayer brings යාඥාව ගෙනෙනවා මේ දේවල්. මොකක්ද ගෙන්නේ? ආරක්ෂාවක් ගෙනෙනවා. යාඥාව කියන්නේ හරි බලවත් දෙයක්. උදේ පාන්දර ඔබ නැගිට්ටම ඔබ ගමනක යනකොට නිතර යාඥාවෙන් පටන් ගන්න. අපි පාරේ යනකොට ගොඩක් අවදානම් තිබෙනවා. එනිසා ඔබ යාඥාවෙන් පටන් ගන්න. ඊයේත් අපි ගමනක් ගිහිල්ලා එනකොට අපි තාමත්ම ගෞරවනීය විදියට ඊ타ත්ම ක්‍රමානුකූල විදියට එනවා. එක පාට් කෙනෙක් පැන්නා වැදුනා නම් මැරෙනවා. නමුත් දෙවියන් වහන්සේ ඒ කෙනාව බේරුවේ නැහැ. මාව බේරුවා. යාඥා කරන විට දිව්‍යමය ආරක්ෂාවක් එනවා. යාඥා කරන්ට දිව්‍යමය ආරක්ෂාවක් එනවා. හොයාගෙන යන්න ඕනේ නෑ. යාඥා කරන විට එන තව දේවල් තමයි provision. සඵලත්වයක් එනවා. දැන් මේ දවස් ටිකේ ඉන්ධන මිල වැඩි. ජීවන වියදම් වැඩි වෙන්නට යනවා. ආදායම වැඩි වෙයිද? කී දෙනෙක්ගේ බොස්ලා කතා කරලා දැනට කිව්වද ආ බය වෙන්න එපා මම වාගේ පඩිය වැඩි කරනවා කියලා? මෙතන කාගේ හරි බොස් කෙනෙක් එහෙම කතා කරලා කිව්වන අතක් උස්සලා පෙන්නන්නකෝ. එක්කෙනෙක්වත් බොස් නැහැ. ඔව්. එහෙම බොස්ලා නැහැ. එක බොස් කෙනෙක්වත් කිව්වේ නැහැ. ආද වැඩි වුණානේ බය වෙන්න එපා. අපිත් වැඩි කළ දෙන්න කියලා. ඔව්. පුළුවන් නම් අඩු කරයි දැන්. කොහොමද මේකට මුහුණ දෙන්නේ? දෙවියන් වහන්සේ සපයයි. බය වෙන්න එපා.
පාස්ටර් කොහොම සපයයිද මන් දන්නේ නැහැ. නමුත් සපයයි. ඔබේ වාහනේ කිලෝමීටර් 15ක් නම් යන්න පුළුවන් පෙට්‍රල් ලීටරයකින්. දෙවියන් වහන්සේට පුළුවන් ඒක 20ක් බවට පරිවර්තනය කරන්න. බැරිද? පුළුවන්. ගෑස් එකකින් ඔබට උයන්න පුළුවන් කෑම වේල් 10ක් නම් දෙවියන් වහන්සේට පුළුවන් එකෙන් 1200ක් කරන්න බැරි දෙයක් නෑ. ඔව්. කරන්න බැරි දෙයක් නෑ දෙවියන් වහන්සේට. කොහොම කරයිද අපි දන්නේ නැහැ. නමුත් කරන්න පුළුවන් කියලා අපි දන්නවා. ඒ විශ්වාසය තමා ළඟ තියෙන්නට ඕනේ. right? දෙවියන් වහන්සේට උසස් වීම ගෙන දෙනවා. ඔව්. යාඥා කරන මිනිස්සුන්ට උසස් වීම එනවා. දැන් මාත් එක්ක ඉන්න මේ අපේ රෝෂන් පුතා ශිරාන් පුතා ගේ උසස් වීම ඇවිල්ලා තිනවා. හොඳයි මට සන්තෝෂයි. ඇයි යාඥා කරන විට මොකක්ද එන්නේ? උසස් වීම එනවා. හොයන්නට ඕනේ නැහැ. උසස් වීම එනවා. මම මේව කියන්නම්. මේක මේ මගේ ඇදහිල්ල තමයි මම දැන් ප්‍රකාශ කරන්නේ. ඔබත් මේ මට්ටමට එන්න. ඔබ වැඩ කරන ස්ථානයේ ඔබට ලැබිය යුතු දෙයක් බොස් කෙනෙක් නොදී ඉන්න තරම් ඔබේ ජීවිතය අභියෝගයක් වෙන්න ඕනේ. බොස්ට බය වෙන්න ඕනේ. ලලාට මේ උසස් වීම එයාට තමයි යන්න ඕනේ. මේ උසස් වීම ලලාට දුන්නේ නැත්නම් මට ප්‍රශ්නයක් ඇති වෙයි. දෙවියන් වහන්සේට පුළුවන් ඔබව ඒ වගේ මට්ටමකට ගේන්න. ඒක තමයි ඇදහිල්ලේ මට්ටම. තමාට ලැබිය යුතු දෙයක් දෙන්න ඕන දෙයක් නොදෙන්න ඔබේ බොස් වලට බය වෙන්න යනවා. දෙවියන් වහන්සේට කරන්න පුළුවන් ඒ දේ. ඇදහිල්ලේ මට්ටම් ගැන අපි මේ කතා කරන්නේ. නමුත් මේ මට්ටමට යන්න, මේ මට්ටම තුල ජීවත් වෙන්න ඔබ කරන්න ඕන දේවල් කීපයක් තිබෙනවා. ඒ වගේම යාඥාවට හැකියාව තිබෙනවලු මිනිස්සුන්ව එකතු කරන්න. ආමෙන්. යාඥාවට. ඒකයි අපි යාඥා කරන්නට ඕනේ. යාඥාවට බලය තිබෙනවා. ඊට දවසේ බලන්න අපි එක්කව වෙලා ඉන්න 100 ගණන් සෙනග එක්කව වෙනවා. සිකුරාදා දවසේ සෙනගක් එක්කව වෙනවා. දැන් මේ සිකුරාදා සෙනසුරාදා අපේ ප්‍රෝග්‍රෑම් එක එක්කව වෙන්න යනවා. බ්‍රහස්පතින්දා රාත්‍රියේදී එක්කව වෙන්නට යනවා. යාඥාවට බලය තිබෙන මිනිස්සුන්ව එකතු කරන්නට. ස්වාමිනී මාව යාඥාවේ කෙනෙක් කරන්නට. ඉන්න ස්ථානෙම වාඩි වෙලා ආයෙත් එක අතක් ස්වර්ගයට ඔසවලා. Lord, make me a man or a woman of prayer. මාව යාඥාවේ කෙනෙක් කරන්නට. Thank you Jesus. යාඥා කරන්නේ නම් පිළිතුරු දෙයි සමිඳුන්. Amen. ඔබ ආදහන්නේ නම් Shikaraba Santalaba. පිළිතුරු දෙයි සමිඳුන්. යාඥා කරන්නේ නම් පිළිතුරු දෙයි සමිඳුන්. ඔබ ආදහන්නේ නම් පිළිතුරු දෙයි සමිඳුන්. ලේ මහා රෝගය තිබුණා වූ කත සලුවට පමණක් අත ගැසුවා. ජේසු තුමා නොකියනු ලැබුවේ නුඹේ ඇදහිල්ලෙන් සුව ලැබුවා. යාඥා කරන්නේ නම් පිළිතුරු දෙයි සමිඳුන්. Jesus. ඔබ ආදහන්නේ
නම් Yes, Lord. පිළිතුරු දෙයි සමිඳුන් එමෙන්න ඔබේ දෑතිල් රෝසුලා ඉන්න වෙලාවේදී ස්වාමිනී මව යාඥාවක් වේ කෙනෙක් කරන්නට. මව යාඥාවේ මිනිස්සෙක් කරන්නට. මව යාඥාවේ මිනිස්සෙක් කරන්නට. ස්වාමිනී ස්තුති කරන යාඥාව වහන්සේ මට කරන්න කියපු දෙයක්. මෙවදාසන අපේ සිංහල සභාවේ ප්‍රධාන පූජකතුමා යාඥා කරන විට යාඥාවේ ඒ ආලේපය ඒ ආభాෂය නිදහස් වෙන්නට යනවා. මම දන්නවා ඔහු ඔබ ගැන යාඥා කරනවා. අනිත් පාසස්ලා වගේ නමුත් මම දන්නවා ඔහු ඔබ ගැන යාඥා කරනවා. එනිස ඔබේ දෑතිල් රෝසුලා ඉන්න මොහොතේදී අසජුත් යාඥා කරන්න නිදහස් කරන්නට බලය ආලේපය. Thank you Lord. Shakaraba. Hallelujah. Rabba sheka barabaturi andalamatiri. Roshe barababari andalaba shika bahatiri andalabatiri andalaba. දෙවි පියාණනි මේ අලංකාර උදෑසන ස්වාමිනේ මේ ගෘහයේ ඉන්න සෑම ඔබගේ දරුවෙක්ම අපි වහන්සේගේ හස්තයට බාර කරනවා. පියාණනි අපි යාඥා කරනවා ස්වාමිනේ මේ කාලය තුල ස්වාමිනේ යාඥාවේ මිනිසෙක් වෙන්න යාඥාවේ කාන්තාවක් වෙන්න ස්වාමිනේ ඔබ වහන්සේගේ හස්තය ඔබගේ ආලේපය උන්ගේ ජීවිතවල නිදහස් කරන්න පියාණනි. ස්වාමිනේ ඔබගේ වචනේ කියනවා මට යාඥා කරන්න විට ඔබ නොදන්න මහත් දේ මම ඔබට පෙන්වුම් කරනවා කියලා. ලෙබරාකහතෝරි කෙබෙහෙලෙබෙරියන්දලබා. ස්වාමිනේ මම යාඥා කරනවා ස්වාමිනේ මේ උදෑසන ස්වාමිනේ උන්ගේ ජීවිතවල ආත්මික තලයේ මට්ටම වෙනස් වෙන්න යනවා පියාණනි. ඔවුන් ඔබ වහන්සේගේ ස්වාමිනේ ඒ දිව්‍ය වචනය දිව්‍ය හඬ උන්ගේ දෙසවන් වලට ඇසෙන විට එය තේරුම් ගන්නට එයට සංවේදී වෙන්න මේ උදෑසන සුදාත්මනේ ඔබ වහන්සේ ඔහුගේ ජීවිත ස්පර්ශ කරන නිසා අපි ස්තුති කරනවා පියාණනි. දේබරහතෝලෝ මොකෝ ඒබරේ කලබා ලෙබ්‍රේතෙලේ බෙරියන්දලබා ශකේ බෙරදියන්දලබා. ස්වාමිනේ අපි යාඥා කරනවා ස්වාමිනේ ඔව් ස්වාමිනේ මේ වෙලාවේ යාඥාව තුල ගැඹුරට ගමන් කරන්නට යනවා. ස්වාමිනේ ඔවුන් වෙරළ තුල සිටිනවාද යාඥාව ජීවිතේ අපි යාඥා කරනවා මේ මොහොතේ පටන් ඔහුගේ යාඥාව තුල ඔවුන් ගැඹුරට ගමන් කරන්නට යනවා. ස්වාමිනී ඔබගේ ආත්මික බලවත්කේ ස්වාමිනී සත්‍යතාවයන් ඔවුන්ගේ ජීවිතවලට ස්වාමිනී ඔවුන් දකින්න යනවා. ඒ වගේම ස්වාමිනී ඒ දේවල් ඔවුන්ගේ ජීවිතවලට ස්වාමිනී ඇතුළත් වෙන්න යනවා පියාණනි. අපි යාඥා කරනවා ස්වාමිනී මේ අලංකාර උදෑසන මේ සෑම ජීවිතයක්ම ස්වාමිනී අද දවසේ පටන් ස්වාමිනී ඔබ වහන්සේගේ අභිමුඛත්වයේ යාඥාවේ මිනිස්සෙ කාන්තාවක් වෙන පිණිස ඔබ වහන්සේ උන්ගේ ජීවිත ස්පර්ශ කරන නිසා අපි ස්තුති කරනවා පියාණනි. ඔබගේ දිව්‍යමය වූ දෑතට අපි ඔබ බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ස්වාමිනී ඔබේ නාමයට ප්‍රශංසාව දෙනවා ස්වාමී. හල්ලෙලූයා. ස්වර්ගයේ දෙවිඳුනි ස්වර්ගයේ දෙවිඳුනි ඔබේ නාමයට ගෞරවය දෙනවා ස්වාමිනී. මේ උදෑසන ඔබේ නාමයට ප්‍රශංසාව දෙනවා ස්වාමිනී. තේජසේ රජින්දානි. හල්ලෙලූයා. මහිම වේවා ගෞරව වේවා ස්වාමිනී. ස්තුති වේවා ප්‍රශංස වේවා ස්වාමිනී. ස්වාමිනී ඔබ වහන්සේ තේජසේ රජුවාණන් ඔබ වහන්සේ මහිමේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ සමාදානයේ කුමාරයාණන් ස්වාමිනී. හල්ලෙලූයා. ස්තුති වේවා. Thank you Lord. Amen. බයිබලයේ ලූක් සුභාරංචියේ 13 වෙනි පරිච්ඡේදයේ කතාවක් අපිට කියනවා. ලූක් 13:16 අපි ඒක කියවමු. එසේනම් 18 අවුරුද්දක් මුළුල්ලෙහි සාතන් විසින්
බැද සිටි. ඒ වචන ටික අල්ලගන්න. සාතාන් විසින් බැද සිටි. ඊළඟ වචනේ තමයි වැදගත්ම. කවුද? ආබ්‍රහම්ගේ දුවෙක් වූ මේ ස්ත්‍රිය සබත් දවසේදී දැන් බයිබලේ වචනත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. බයිබලේ අපිට කියන්නේ සුද්ධ වූ පොත. දෙවියන් වහන්සේගේ හඩ පණිවිඩය. දැන් මෙතන පැහැදිලි ලෙස කියනවා කාගේ දුවෙක්ද? දැන් මේ කියන්නේ මේ ලේ නෑ කමක් ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. නමුත් හරි වැදගත් දෙයක් අත. ආබ්‍රහම්ගේ දුවෙක්. ආබ්‍රහම් කියන්නේ කවුද ડોක්ටර්? කවුද? කවුද ආබ්‍රහම් කියන්නේ? ඇදහිල්ලේ පියා. තකේෂන් අල්ලගත්තද? ඇදහිල්ලේ පියාගේ වංශයෙන් එන කෙනෙක් මොකද වෙලා තියෙන්නේ? අවුරුදු 18ක් යම් කිසි බැදීමකට අසු වෙලා ඉන්නවා. දැන් ඔබ ඒ ගැන හිතන්න ඕනේ. අද ක්‍රිස්තියානි සභාව තුළ ආබ්‍රහම්ගේ නම අයින් කෙරුවොත් ඔබටත් මටත් දාන්න පුළුවන් ජේසුස් වහන්සේගේ දරුවෙක් වූ ස්ත්‍රිය නැත්නම් පුරුෂයෙක් මොකද වෙලා තිබෙන්නේ මෙතන? සාතන් විසින්. කවුරු විසින්ද? සාතන් විසින්. නමුත් හරි ලස්සන දේ එයා අවුරුදු 18ක් බන්ධනයක් තුල හිටියට එයා හරිම විශ්වාසවන්ත කාන්තාවක්. කොහොමද අපි දන්නේ? සබත් දවසේ කොහෙද එයා ඉන්නේ? ඇසිනගෝගේ ඉන්නේ. විශ්වාසවන්තකමේ කාන්තාවක්. දැන් මේ විශ්වාසවන්තකම බයිබලයේ උසස් ස්ථානයක් තිබෙනවා. නමුත් ආගමික විශ්වාසවන්තකමයි රාජ්‍ය විශ්වාසවන්තකමයි ආත්මයන් වහන්සේ තුල ඇවිදින එකයි අතර විශාල පරතරයක් තිබෙනවා. අද ගොඩක් ක්‍රිස්තියානි ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි පල්ලිවල ආගමික විශ්වාසවන්ත මිනිස්සු තමයි ඉන්නේ. ඒ කියන්නේ ආගමික චාරිත්‍ර හොදට ඉෂ්ට කරනවා. ඒව කොච්චර කරත් මේ අවුරුදු 18 කාන්තාව වගේ. මොකද ප්‍රශ්නේ? හැමදාම එකම ප්‍රශ්නේ. මොකද සිස්ටර්? තාම එමය පාස්ටර්. මොකද බ්‍රදර්? හරියන්නේම නැහැනේ. දැන් මෙයා සුගාගල් විශ්වාසවන්ත වූ කෙනෙක්. හොඳ භක්තිවන්තියෙක්. ආගමික කාන්තාවක්. එයාලක වාඩි වෙලා හිටියන සබත් දවසේදී ඔබට ඇහෙයි එයා ගීතිකා ගායනා කරනවා. ඔබට ඇහෙයි එයා කටපාඩමෙන් ප්‍රොෆට් මොනවද කියන්නේ? කටපාඩමෙන් තෝරා එක කියනවා. ඔයයි මමයි වගේ නෙමෙයි. ඔයාට මෙතන ඉන්න මිනිස්සුන්ගේ මම අහුවොත් බයිබල් පද 20ක් කියන්නේ කියලා කටපාඩමෙන් බැහැනේ ඔයගලන්ට. ඒ කාන්තාවට ඒව නෙමෙයි. ඒ කාන්තාව ඔක්කොම කියයි. ඔව්. ඒ වුණත් බන්ධනයක. සිනගෝවේ හිටියේ. නමුත් සිනගෝවේ හිටියට ප්‍රශ්නයක් තිබුණා. එක්කෙනෙක් සිනගෝවේ හිටියේ නෑ. කවුද හිටියේ නැත්තේ සිනගෝවේ? ජේසු හිටියේ නෑ. දැන් අපේත් ලංකාවේ ගොඩක් සිනගෝග් තියෙනවා. ජේසු නැහැ. ගීතිකා තියෙනවා. ආමෙන්. බයිබල් ස්ටඩිස්ුත් තියෙනවා ප්‍රොෆෙට්. ඇත්ත කියන්න එපා. බයිබල් ස්ටඩිත් තියෙනවා. යාඥා වලුත් තියෙනවා. නමුත් කවුද නැත්තේ? සමහරක් ඔයගලන් ගෙවල් වගේ. ඒ කිව්වේ පාස්ටර් ඔයගලන්ගේ ගෙවල් වල සමහර කට්ටියගේ යාඥාවල් තියෙනවා. මම දන්නවා. නමුත්
ජේසු නැහැ. එහෙම වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. නොත් බයිබලයේ කියනවා ඒ බයිබල් පදෙත් අපි කියවමු 10 වෙනි පදේ ඉඳලා 13 වෙනි පදයට ඔබ කියවුවොත් උන්වහන්සේ සබත් දවසේදී එක් සිනගෝගයකට උන්වහන්සේ සිටිසේක බලව 18 අවුරුද්දක් දුර්වලකම ආත්මයක් ඇති right ඒ කාන්තාව මේ තිබිච්ච ප්‍රශ්න නිසා දෙකට නැවිච්ච කාන්තාවක් යේසුස් වහන්සේ ඇය දැක මොකද්ද කිව්වේ? අඩගසා ස්ත්‍රිය නොබේ දුර්වලකමින් නුඹ මිදුනේය. ඈපිට අත තබා තසේක එකෙනෙහිම දෙවියන් වහන්සේට එයා ප්‍රශංසා කළේය. දෙපාරක් යාත්‍රා කරන්නට උන්නේ යාට. one shot බයිබලයේ කියනවා අවුරුදු 18ක ප්‍රශ්නයක්. සිනගෝවයට අවුරුදු 18ක් තිස්සේ යන්නේ නැති. ඊට වඩා යන්නේ නැති. උත්තරයක් ලැබුණේ නැහැ. නමුත් අවුරුදු 18කට පස්සේ ඒ සිනගෝවට ජේසු ආවා. ආමෙන්. බයිබලයේ අලුත් කිවිසුම කියවලා බලනකොට ජේසුස් වහන්සේ සිනගෝවේ අතර බයිබල් පද 10ක් විතර තිබෙනවා. ජේසුස් වහන්සේ සිනගෝවලට ගිය ගොඩක් තැන්වල මොකක් හරි සිද්ධ වුණා. මොකද ජේසු ඉන්න තැන යමක් සිද්ධ වෙනවා. අපි යාත්‍රා කරන්නට යන්නේ මේ කාන්තාව අවුරුදු 18ක් තිස්සේ මොකද වෙලා තිබුණේ සුගා. එයාට කෙලින් දැන් මෙතන ස්පිරිචුවල් පැත්තකුත් අපි දකින්න ඕනේ. ආත්මික පැත්තකුත් අපි දකින්න ඕනේ. දැන් අපි යාත්‍රා කරන්න යන කාරණා කීපයක් ගැන. නම්බර් 1 ඔබේ ජීවිතේ අපි කියන හංස් මොකද කියන කුදුනේ කුදු ස්වභාවයක් තිබෙන ස්ථාන තිබෙනවාද? ඔබේ ජීවිතේ කුදු වෙලා තිබෙන ස්ථාන තිබෙනවා නම් අපි දැන් ඒවත් එක්ක ඉස්සෙල්ම යාත්‍රා කරන්නට ඕනේ. අනුන් ගැන හිතන්න එපා. දැන් හිතන්න ඕනේ කවුරු ගැනද? තමා ගැන. ඊට පස්සේ අපි යාත්‍රා කරන්න යනවා තමාගේ පෞල් ජීවිතේ කුදු වුණා වූ ස්ථාන තිබෙනවාද? ඒවත් අපි යාත්‍රා කරන්නට යනවා. ඔබේ ආර්ථිකය තුල ඊට පස්සේ අපේ රට ගැන අපි යාත්‍රා කරන්නට යනවා. මේ රටේ කුදු ස්ථාන තිබෙනවද? ඒවට right මේක නිකන් යාත්‍රාවක් නෙවෙයි. මේක ආධිපත්‍ය අරගෙන ආලේපෙන් බලයෙන් අපි අනකරලයි ප්‍රකාශ කරන්නට යන්නේ. දේවල් සිද්ධ වෙන්නටම යනවා. ආමෙන්. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ සභාව ගැන අපි යාත්‍රා කරන්නට යනවා. ඇත්තට මේ කුදු කාන්තාවගේ පින්තූරේ ශ්‍රී ලංකා සභාවේ පින්තූරයක්. ගිය සතිය අපේ චබි නංගයි නාමලි නංගයි අපිට ලස්සන මනමාලියගේ පින්තූරයක් පෙන්නුවා. මතකද ඒක? හරි ලස්සනයි මනමාලියගේ පින්තූරේ. හැඩ වැඩ දාලා ලස්සනට හිටියා. මනමාලිය එහෙමයි ඉන්න ඕනේ. නමුත් ආගමික වුණාම සංස්කෘතික වුණාම දන්නේම නැතුව සමහරක් වෙලාවට කුදුභාවයක් එනවා. සබාව කුදු වුණාම ඒ බලය නැති වෙනවා. දේශකෙක් මෙහෙම කිව්වා. Because the 21st century church doesn't lack doctrines, but it lacks the power of God. 21 වෙනි සතවර්ෂයේ සභාව මූල ධර්ම ගැන අඩුවක් නැහැ කිව්වා. නමුත් දෙවියන් වහන්සේගේ බලයේ අඩුවීමක් තියෙනවා කිව්වා. මේක ඇත්ත. අපි බයිබල් කොලෙජ් යනකොට අපෙන් අහන මූල ධර්ම 16 අපි මූල ධර්ම 16ක් ඉගෙනගෙන යම් කිසි උපාධි ගත්තා. නමුත් මූල ධර්ම 16 මතකයක් විතරයි නම් ඒකෙන් බලයක් නික්ම වෙන්නේ නැත්තම් ඒක නිකන් ඉස්කෝලේ ගිහිල්ලා අර සමාජ අධ්‍යයනය කරා වගේ තමයි.
ඉස්කෝලේ කරපු නේ අපේ ටීචර් සදමාලි ඉන්නවා හොඳ ලංකාවේ ප්‍රසිද්ධම ඉස්කෝලේක නේ ඉස්කෝලේ අපි ඉගෙන ගන්න දේවල් වලින් කීයක්ද අපේ ප්‍රැක්ටිකල් ලයිෆ් එකේ අපි දාන්නේ හරිම අඩුයි අපි යාත්නා කරන්නට යනවා මේ වගේනේ එමෙ බලස්ත යාත්නා කරන්නට දැන් ඉන්න ස්ථානයේ නැගිටින්න දැන් මේ යාත්නා කරන වෙලාවේදී ඔබ උදව්වක් කරන්න ඔබ 100%ක අවධානය මේකට දෙන්න ආමෙන් වෙන කිසි දෙයක් ගැන අවධානය දෙන්න එපා 100%ක් දැන් ෆෝන් පාවිච්චි කරන කට්ටිය ඔබ ෆෝන් පාවිච්චි කරන්න අපි දන්නවා වීඩියෝ බලන්න නෙමෙයි Instagram බලන්න නෙමෙයි ඔබ ෆෝන් පාවිච්චි කරන කට්ටිය බයිබල් වලට very good නිකන් හරි ඔබට ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒක පාවිච්චි කරන්න ලේසිම ක්‍රමය තමයි ඔබේ තියෙනවනේ ඔය 4G අරව මේවා ඔය ඉන්ටර්නෙට් එකෙන් එන ඒවා ඔබට ඕෆ් කරන්න පුළුවන් ඔබ දන්නවද කොහොමද කරන්නේ පාස්වර්ඩ් එක කොහොමද කරන්නේ යාප්ලේන් මෝඩ් එකට දාන්න දැන් යාප්ලේන් මෝඩ් එකට දැම්මම යක්ෂයට එන්න බෑ ෆෝන් එකට ඔව් මම වැටුණ දැක්කනේ මම වැටුණ යකෙක් ආමෙන් වැටුණා ප්‍රශංසාව වේවා වැටුණා කොයි හරි යකෙක් එමේ ප්‍රශංසාව වේවා හරියට හරි එතකොට දැන් චර්ච් එකට ෆෝන් එක ගෙනාවම කේෂාන් බයිබල් එකේ නම් නෝට්ස් ගන්න ඒක නම් හොඳම දේ තමයි මොකද්ද කරන්නේ යාප්ලේන් මෝඩ් එක දාන්න ඇයි ඒ යකාට එන්න විදියක් නැහැ ඔව් ලේසි හරිම ලේසි රයිට් ඒ සිස්ටම් දැන් අපි යාත්නා කරන්නයි යන්නේ ඉස්සෙල්ලා අපි යාත්නා කරන්නට යන එකතු වෙලා මොනවා ගැනද ස්වාමිනී මගේ ජීවිතේ සමහර ස්ථාන තිබෙනවා මමත් කුදු වෙලා අර ආබ්‍රහම්ගේ දියණිය වගේ තමයි මමත් අවුරුදු 25ක් පල්ලි ආවට මම තාම කුදු වෙලා මං කුදු වෙලා ඉන්නේ ආත්මික ජීවිතේ වෙන්න පුළුවන් ආර්ථික ජීවිතේ වෙන්න පුළුවන් මගේ ආකල්පවල වෙන්න පුළුවන් තිත්තකම් නිසා වෙන්න පුළුවන් මම කුදු වෙලා ඉන්නේ ඔබ තමයි දන්නේ ඔබේ ජීවිතය ගැන නමුත් දැන් අපි යාත්නා කරන්නට යනවා මේ යාත්නාව ඔබට කරන්නට යනවා ඉන්පසු මම අඩ ගහනවා අපේ එක්කෙනෙක් ඒගොල්ලෝ එල යාත්නා කරන්නට යනවා පස්සේ ජූට් එක mic and keep it so we can send it with somebody okay thank you Jesus දැන් හැම කෙනෙක්ම යාත්නා කරන තමා ගැන යාත්නා කරන්නට එමේ worship team also pray right worship team එක දැන් යාත්නා කරන වෙලාවක් pray දැන් යාත්නා කරන්නට ප්‍රශංසා වේවා යාත්නා කරන්න තමා ගැන යාත්නා කරන්න ස්වාමිනී මගේ ජීවිතේ ස්වාමිනී මගේ ජීවිතේ මගේ නෝනාගේ මහත්තයාගේ අම්මගේ තාත්තගේ දරුවන්ගේ ජීවිත ගැන නෙවෙයි ස්වාමිනී මගේ ජීවිතේ ස්වාමිනී මට උදව් කරන්නට කුදු වුණා වූ ස්ථාන තිබෙයිද ස්වාමින් වහන්සේ මේ උදෑසන ඒ කුදු වුණා වූ ස්ථානවලින් මට එළියට එන්න ස්වාමිනී මට ඕනේ ස්වාමිනී මං කැමති නැහැ මේ කුදු ස්වභාවයෙන් ජීවත් වෙන්න ගමන් කරන්නට මට ඕනේ නැහැ ස්වාමිනී මම යාත්‍රා කරනවා මේ උදෑසන ඒ කුදු ස්වභාවයෙන් මට නිදහස් වෙන්න ඕනේ නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී ස්තුතියි thank you Jesus ප්‍රශංසා වේවා එමෙ දැන් ඔබේ මුළු පවුල ගැන හිතන්ට මේ පවුල ගැන හිතනකොට ඔබේ හස්බන්ඩ් වයිෆ් දරුවෝ ගැන විතරක් නෙවෙයි දෙමව්පියන් වේවා ඔබේ සහෝදර සහෝදරියන් ගැන හිතන්ට ඔවුන් බයිබලයේ කියනවා ආබ්‍රහම්ගේ දියණිය සාතන්ගේ බලපෑමක් නිසා කුදු වෙලා සිටියේ ඔබේ පවුලේ කට්ටිය යම් කිසි දේවල් නිසා ඇබ්බැහිවීම නිසා ආසාවන් නිසා කුදු වෙලා සිටිනවා දැන් ඔබ ආලේපලත් මිනිස්සු ආමෙන් එදා සිනගෝවේ බොහෝ රබ්බිවරු හිටියා ඉගැන්නුවා නමුත් ඒ කාන්තාවගේ කුදුභාවය
එයා සුව වුණේ නැහැ. නමුත් රබ්බීන්ගේ රබ්බිය දා සිනගෝවට ගියා. ආලේපලත් තැනන් වහන්සේ සිනගෝවට ගියා. බලය ආධිපත්‍යය තිබුණා වූ කෙනා ඒ සිනගෝවේ හිටියා. එතුමාගේ නාමය ජේසුස් යන නාමයයි. ඒ ජේසුස් යන නාමය කියනා වූ පුද්ගලයා ඔබ තුල මා තුල වැඩ වාසය කරනවා. ඒ එතුමා අප තුල වැඩ වාසය කරන නිසා එතුමාගේ බලය ආලේපය ඔබ තුලින් මා තුලින් නිදහස් වෙනවාම තමයි. ඒ බලය ආලේපය නිදහස් වෙන විට ඒ කුදවුණා වූ ජීවිත කුදවුණා වූ ස්ථාන ඒවා නිවැරදි වෙන්නටම යනවා. හලෙලූයා. ප්‍රශංසා වේවා. දැන් ඔබේ හඩ ඔසවලා ඔබේ පවුල් වල ඒ කුදු වෙලා ඉන්නා වූ කට්ටියගේ ජීවිතවල මහත් බලපෑමක් වෙන පිණිස වෙනසක් ඇති වෙන පිණිස ඔබ යාත්‍යා කරන්ට ඇදහිල්ලේ වාක්‍ය නිදහස් කරන්ට ආධිපත්‍යකමෙන් බලයෙන් යාත්‍යා කරන්ට ස්තුති ඔබයි ජේසුස් වහන්සේගේ මිනිසයා ඔබයි ජේසුස් වහන්සේගේ කෙනා. ඕ ප්‍රශංසා වේවා. මෙන්න මේ උදෑසන ඒ බලය ඒ ආලේපෙන් ඔබ යාත්‍යා කරන්ට ඔබේ යාත්‍යාවට හැකියාව තිබෙනවා. ඒ ජීවිත පරිවර්තනය කරන්ට ඒ ජීවිත වෙනස් කරන්ට ඕ ප්‍රශංසා වේවා. ස්වාමිනී මෙන්න මේ උදෑසන රේමාකා සෝකෝකෝ රේබාබාරියන්තරබා Shibiriyantalaba shodododiyerabababababa. Oh, we want to say thank you, Lord. Ratateme sokokore babababababa. Prashansa veva Swamini. Thank you, Jesus. Thank you, Jesus. Lala daughter pray. Lala dene yatnya kan yatnyavakata vada veduinis ma yatnya kina vachane kiwata release the power. දෙවියන් වහන්සේගේ ආධිපත්‍ය බලයේ වචනය දැන් එයා දෙවියන් වහන්සේගේ දියණිය එක නිදහස් කරන විට ඔබ ඒක විශ්වාස කරන්න පවණක් නෙවෙයි ඒක ලබා ගන්නට සහ දකින්න. Right? Come daughter, prophesy into this. Amen. Hallelujah. Rihandari khandiri andala labashi khandiri ande. ස්වාමිනී මේ මොහොතේ ස්වාමිනී අපි වචනේ ඔබ වහන්සේගේ දේව වචනේ තියෙනා වේ ලූක් පොතේ ස්වාමීන් 13 වෙනි පදේ ස්වාමීන් වහන්සේ පරිච්ඡේදයේ තියෙනා වචනේ අපි ප්‍රකාශ කරනවා. ජේසුස් වහන්සේ දා ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ස්ත්‍රියට කතා කළා ස්වාමිනී. ඔබ වහන්සේ කතා කරමින් ස්වාමිනී ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඔවුන්ගේ ජීවිතයට ඒ අවුරුදු 18ක් වෙනි කාලයක සාතන් විසින් බැඳ තබල ස්වාමීන් වහන්සේ කුදුනා වූ ස්ථාන අපි මේ මොහොතේ ඔබ වහන්සේගේ ඉදිරියට ගේනවා ස්වාමිනී. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ මේ ස්ථානයේ මගේ වචනය ඇහෙන විට ස්වාමිනී ඒ ඔබ වහන්සේගේ බලවත් වූ දේව වචනය අපි ඔවුන්ගේ ජීවිතවලට ස්වාමිනී අපි නිදහස් කරනවා ස්වාමිනී අපි ආරක්ෂා කරනවා ස්වාමිනී පෞද්ගලික ජීවිතවල ස්වාමිනී පෞල් ජීවිතවල ඔවුන් ස්වාමිනී වහන්සේ බෙහෙකම් වලින් ස්වාමිනී කුදු වෙලා ඉන්නවා නම් ස්වාමිනී සම්බන්ධතා නිසා කුදු වෙලා සිටිනවා නම් ස්වාමිනී ඔවුන්ගේ ජීවිතවල ආර්ථිකයේ ස්වාමිනී ඔවුන් කුදු වෙලා තියෙන අවස්ථාන අපි මේ මොහොතේ ඔබ වහන්සේගේ ඉදිරියට ගේනවා ස්වාමිනී ඒ යේසුස් වහන්සේ ඔබ වහන්සේගේ බලවත් වූ වචනය අපි ඒ ස්ථාන වලට ප්‍රකාශ කරන මේ උදෑසන ඔබ වහන්සේ දා කිව්වා ස්වාමිනී සියලු මේ දුර්වලකමින් නිදහස් වෙන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ දුර්වලකම් වලට කතා කරන යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ කුදුන අවසාන යේසුස් වහන්සේගේ නාමයෙන් කෙලින්මට යනවා ස්වාමිනී ඔබ වහන්සේගේ ස්පර්ශය ලැබෙන්න යනවා ඒ ඔබ වහන්සේ දායි දවසේ ස්වාමිනී අත තැබුවාක්සේ ස්වාමිනී ඒ ඔබ වහන්සේගේ බලවත් වූ අත ස්වාමිනී අපගේ ජීවිතවලට පෞල් ජීවිතවලට පරම්පරාවලට ස්වාමිනී ඔබ වහන්සේ ගෙන යන්න ස්වාමිනී ස්වාමිනී කුදුන අවසාන වලට යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ වචනය අපි ප්‍රකාශ කරන මේ උදෑසන ස්වාමිනී ඒ දුර්වලකමින් සියලු දෙනා නිදහස් වෙන්න යනවා ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය බලවන්තයි ස්වාමිනී ඔබ වහන්සේගේ වචනය අල්ලගන්නා හැම කෙනෙක්ම ඔවුන්ගේ ජීවිතවල දුර්වලකමින් නිදහස් වෙන්න යනවා සම්බන්ධතාව එක්ක පොරබදින්නා වූ කුදු ස්ථාන ස්වාමිනී වහන්සේ බෙහෙකම් නිසා කුදු වෙලා තියෙන ස්ථාන ස්වාමිනී වහන්සේ ඔවුන්ගේ ජීවිතවල ස්වාමිනී ඉදිරියට යන්න බැරුව ආර්ථිකයෙන් ස්වාමිනී කුදු වෙන ස්ථාන ඔබ වහන්සේගේ ස්පර්ශය යටතට අපි ගේනවා ස්වාමිනී ඒ ඔබ වහන්සේගේ බලවත් වූ වචනය ඒ ස්වාමීන් වහන්සේ ජීවිත වෙනස් කරන්නා වූ වචනය ස්වාමිනී ඔබ වහන්සේ කිව්වා දුර්වලකමින් නිදහස් වෙන්න කියලා යේසුස් වහන්සේගේ නාමයෙන්
යේසුස් වහන්සේගේ බලවත් වූ වචනයෙන් ඔබ වහන්සේ හැම කෙනෙක්වම ඔබ වහන්සේ ස්වාමීනි නිදහස් කරලා තියෙන නිසා Thank you, ස්තුතියි. Jesus. යේසුස් වහන්සේගේ Thank you, නාමයෙන්. Jesus. Amen. එමෙන් අපිට වෙලාව අදට මදි. නමුත් අපි බ්‍රහස්පතින්ද එක්කව වෙන්න යනවා. සිකුරාදාත් කැම්ප් එකට යන කැම්ප් එකක් නෙමෙයි යන කට්ටිය. මේව නිසා තමයි අපි එක්කව වෙන්න යන්නේ. පුදුමාකාර දේවල් දෙවිය. නමුත් විනාඩියක් අපි ආයත එක්ක වෙලා අපි යාඥා කරන්න යනවා. අපේ රට ගැන, ක්‍රිස්තියානි සභාව ගැන, සාමයේ මුළු ලෝකය ගැන. මේ සතිය තුල විශේෂයෙන්ම යුද්ධය has to stop. Amen. නතර වෙන්නටම ඕනේ. නතර වෙන්නටම ඕනේ. මිනිස්සු කියන දෙපැත්තේ ඉන්න නායකයෝ මට ඒ වචනේ කියන්න බෑ මෙතන. නමුත් ඒ හැම කෙනෙකුට වඩා මේ කාලයේදී මේක නතර වෙන්නට ඕනේ. ඒ නිසා එන ඉරිදා අපි එන විට එච්චර කල් යන්නේ නැති වෙයි කියලා මම විශ්වාස කරනවා. නමුත් එන ඉරිදා අපි එන විට ඔබ යාඥා කරපු නිසා ආධිපත්‍යයෙන් බලයෙන් ආලේපෙන් විසුදුම ලැබිලා තිබෙන්නට යනවා. නමුත් දැන් ඔබේ හඩ ඔසවලා thank you Jesus. Thank you Jesus. දැන් ඔබ යාත්‍යා විනාඩියක් යාත්‍යා කරන්න. ඇදහිල්ලෙන් බලයෙන් ආලේපෙන් යාත්‍යා කරන්න. Thank you Jesus. Thank you Lord. Pray 1 minute you pray. මේ රට ගැන, ශ්‍රී ලංකා සභාව ගැන, මේ ලෝකය ගැන ඒ ඇදහිල්ලේ වාක්‍ය නිදහස් කරන්න. රතට මේසොකෝ කොරබබබා. Oh in the name of Jesus. ස්වාමීනි අපි අනාගත වාක්‍ය කියනවා. ඇදහිල්ලේ වාක්‍ය නිදහස් කරනවා. මේ ලංකාව ස්වාමීන් වහන්සේගේ නැගිටීම ශ්‍රී ලංකාවේ සභාවේ ඒ කොදු ස්වභාවේ ඒක නිදහස් වෙන්න යනවා. නාසර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආගමික ස්වභාවයෙන් ඒ සංස්කෘතික ස්වභාවයෙන් ඒ ස්වාමීන් වහන්සේ බොරු ධර්මිෂ්ඨකම් වලින් මේ ලංකාවේ සභාව නිදහස් වෙන්න යනවා රාජ්‍ය මානසිකත්වයකට රාජ්‍ය සේවයකට සුදාත්තන් වහන්සේගේ මඟ පෙන්වීමකට. Thank you Jesus. ප්‍රශංසා වේවා. බලය තිබේ යේසුස්ගේ නාමයෙන්. Yes. බලය තිබේ යේසුස්ගේ නාමයෙන්. බලය තිබේ යේසුස්ගේ නාමයෙන්. Dammal bide, dammal bide, dammal bide, dammal bide, dammal bide, dammal bide. Balaya thibe, Yesus's name. Balaya thibe, Yesus's name. Balaya thibe, Yesus's name. Dammal bide, dammal bide, dammal bide. Dammal bide, dammal bide, dammal bide. Balaya thibe, Yesus's name. Balaya thibe, Yesus's name. Balaya thibe, Yesus's name. Dammal bide, dammal bide, dammal bide. Dammal bide, dammal bide, dammal bide. Amen. දැන් ජයග්‍රහණයත් පොළොසල් නාදයක් උන්වහන්සේට දෙමු. Amen. Thank you Lord. Oh, blessed be the name of the Lord. Amen. යාත්නාවෙන් ඉන්ට යාත්නාවට මඟ පෙන්වන්නට අනිත් කට්ටියව ධෛර්යමත් කරන්නට මේ සතිය තුල
දෙවියන් වහන්සේගේ දේවල් එක්ක සම්බන්ධ වෙන්න. එහෙනම් ඔබ හැමෝටම ජේසු පීඨයි අමතක කරන්න එපා. සිකුරාදා සෙනසුරාදා 50 උඩ කට්ටිය රෙජිස්ටර් වෙන්න. බ්‍රහස්පතින්දා අපේ යාඥා කාලවල වලට සහභාගී වෙන්න. සිකුරාදා හාස්කම් සහ නැවුම් කිරීමේ රැස්වීම වලට දන්නව කට්ටියව මේ ස්ථානට එවන්න. එහෙනම් හැමෝටම ජේසු පීඨයි. Thank you worship team, media sounds, thank you. Amen.